සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න අදත් මගේ තුන්වෙනි ප්ලාන්ට් සේල් එකට ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. පහුගිය සේල් දෙකේදීම මාව විශ්වාස කරලා මගෙන් පැලමිලදී ගත්ත ඔයාලා හැමෝටම මාව සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරලා මට සහයෝගය ලබා දෙන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ඉදිරියටත් මාත් එක්ක මේ වගේම රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලන ගමන් අපි එහෙනම් යමු අපේ තුන්වෙනි සේල් එකේ තියෙන පැල මොනවාද කියලා බලන්න. ඔන්න අංක එකෙන් ඉන්නවා ලස්සනම රෝස පාට සුදු කොළ මිශ්‍ර වෙලා හැදෙන මල කර්ල් වෙච්ච ඇලෙක්සියා ග්ලෝරි ප්ලාන්ට් හතරක් තියෙනවා. මදර් ප්ලාන්ට් එක අඩි 2ක් විතර උස, මේ ලොකු ප්ලාන්ට් එකක් තියෙනවා අඩියක් එකමාරක් වගේ උස. තව මල් තුනකුත් එක මේ ප්ලාන්ට් එක තියෙනවා. මල් ආසන්න පොඩි ප්ලාන්ට් තුනක් තියෙනවා. ඉතින් මේ ලස්සන ප්ලාන්ට් එක ඔයාලට ලොකු ප්ලාන්ට් එක 2300ටත් මේ ප්ලාන්ට් එක 1600ටත් මේ පොඩි ප්ලාන්ට් එක රුපියල් 850 ගානේ ඔයාලට මිලදී ගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නව නම් මෙසේජ් එකක් දාන්න. ඔන්න අංක දෙකෙන් ගෙනල්ලා තියෙනවද ලස්සන බේබි පර්පල් එකනේ. මේ බලන්නකො හරි ලස්සන කෙමියත් දම් පාට වෙන ලස්සන බේබි පර්පල්. මේ එක්කෙනෙක් ඔයාලට එක ප්ලාන්ට් එකක් අඩියක් විතර අඩියකට අඟල් 10ක් 11ක් වගේ උසයි. මේක ප්ලාන්ට් එකක් ඔයාලට 1600ක මුදලකට මිලදී ගන්න පුළුවන්. ඔන්න අංක 3න් අද ඔයාලට ගෙනහැල්ලා තියෙන්නේ ලස්සන තැඹිලි පාට බලන්න ලස්සන මාටිස් යාළුවෝ 3 දෙනෙක්. මේ කඩියක් විතර උසයි. මාටිස් ගොඩක් ලස්සනයි. තැඹිලි පාටට කැමති අයට ඔන්න ඔයාලගේ මල් එකතුවට මෙයාව එකතු කරගන්න පුළුවන්. අඩියකටත් වඩා උස මේ මාටිස් එක ප්ලාන්ට් එකක් ඔයාලට රුපියල් 1500ක මුදලකට මිලදී ගන්න පුළුවන්. ඔන්න අංක 4න් ඉන්නවා ලස්සන ඔටාසෝ ප්ලාන්ට් එක. කොහොම බලන්නකො පැන්ටසි ලව් එකට ටිකක් සමාන ඔටාසෝ ප්ලාන්ට් එකේ ගොඩාක් මල් පිරීලා හැදෙනවා. ඉතින් ඔයාලට ඔන්න ටිකක් හොයාගන්න අමාරු දුර්ලභ ප්ලාන්ට් එකක්. ඔටාසෝ මදර් ප්ලාන්ට් එක රුපියල් 1600ක මුදලකට මේ අඩියක් විතර උස මල් දෙකකුත් පොහොට්ටුවක් එක මේක රුපියල් 1200යි. මේ පුංචි ප්ලාන්ට් එක රුපියල් 750ක මුදලකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඔන්න අංක 5න් ඉන්නවා ලස්සන පොඩි මල් ගොඩාක් පිරෙන ඔයාලා හැමෝම අඳුරන good luck ලස්සන මදර් ප්ලාන්ට් දෙකකුත් තව පොඩි ප්ලාන්ට් එකකුත්. මේ ගොඩාක් අය මගෙන් ඉල්ලුවා ගොඩාක් මිල නැති ප්ලාන්ට්ස් ටිකක් අරන් එන්න කියලා. ඉතින් ඔන්න අද මම යාළුවා වෙනුවෙන්මයි මේක ගෙනාවේ. good luck ප්ලාන්ට් එක මදර් ප්ලාන්ට් එක රුපියල් 1000කට ඔයාලට මිලදී ගන්න පුළුවන්. මේ පුංචි ප්ලාන්ට් එක රුපියල් 700කට මිලදී ගන්න පුළුවන්. ඔන්න අංක 6න් ඉන්නවා ලස්සන good luck මලට සමාන ලස්සන මේ බලන්න තැඹිලි පාට සීඩ් එකනේ. මේ good luck එකේ වගේම ලස්සනට කොළ පිරෙන ලස්සන සීඩ් එකෙනෙක් ඉන්නවා. මල good luck මල හා සමානමයි. මේ එක ප්ලාන්ට් එකක් ඔයාලට රුපියල් 1200ෙන් මිලදී ගන්න පුළුවන්. බලන්න කට් කරගන්න පුළුවන්. හොඳ නිරෝගී ප්ලාන්ට්. මේක මං හිතන්නේ මේ සීඩ් එක වෙන නම් හොයාගන්න හරි අමාරුයි. ඉතින් මේක දැනට ප්ලාන්ට් 5ක් වගේ ඔයාලට දෙන්න පුළුවන්. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් මෙසේජ් එකක් දාන්න. ඔන්න අද අංක 8න් ඔයාලට ගෙනාවේ ලස්සන ලොකු බයි කලර් මල් හැදෙන ලස්සන නිරෝගී ප්ලාන්ට් ටිකක්. ඇත්තටම යාළුවනේ මේකේ නම කියන්න නම් මමත් දන්නේ නැහැ. ඔයාලා මේ කැමති කෙනෙක් ඉන්නවා නම් මේ ප්ලාන්ට් එක රුපියල් 2100යි. මේක රුපියල් 1600යි. තව එක ප්ලාන්ට් එකක් තියෙනවා 1600ෙන් දෙන්න පුළුවන්. ඔයාලා මේ කැමති කෙනෙක් ඉන්නවා නම් මෙසේජ් එකක් දාන්න. නම දන්න කෙනෙක් ඉන්නවා නම් ඒකත් අපිට මෙසේජ් එකකින් දාගෙන යන්න අනිත් අයටත් දැනගන්නත් එක්කන්. මේක අංක 8 රුපියල් 1600යි. ඔන්න අද අංක 9න් අරගෙන ඇවිල්ලා තියෙන්නේ ලස්සන බේබි ෆ්ලෑෂ් එකනේ. බලන්නකො ෆ්ලෑෂ් වලට කැමති අයට මේ
මේ ප්ලාන්ට් එක රුපියල් 1200කට මිලදී ගන්න පුළුවන්. ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාගෙන යන්න. ඔන්න ඔයාලට අදත් වටිනා ලොකු මල් තියෙන හොඳ පැකේජ් එකක් අරගෙන ආවා. ලස්සන මේ බ්‍රවුන් සීඩ් එකනේ බලන්නකෝ. එයා බයි කලර් වෙලා හැදිච්ච ලස්සන බ්‍රවුන් සීඩ් එකනේ. ඒ වගේම මේ අඩි අඟල් 10ක් 11ක් වගේ උස රතු පාට. එයා සීඩ් එකනේ. මේ ඩබල් පෙටලාපු ලස්සන මේ මල් අඩි එකමාරක් විතර උස මේ ප්ලාන්ට් එකයි. මේ පැකේජ් එක ඔයාලට මේ ගොඩක් වාසි රුපියල් 4500කට මිලදී ගන්න පුළුවන්. එක්කෙනෙකුටයි තියෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. ඉතින් අදට මගේ 3 වෙනි ප්ලාන්ට් සේල් එක මෙතනින් අවසන් කරනවා. අදත් සේල් එකේ ඔයාලට ලස්සනයි හොඳයි කියලා හිතෙන පැල තිබුණොත් මගේ 077යි 87යි 46යි 583 කියන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාලගේ පැල වෙන් කරගන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.